මේ කියන එක සම්බන්ධව ලක්නේ. මේකයි මේ මුලින්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා මේ වැඩ කරන ළමයි මල්ලි කොහෙද ගම? අවිස්සාවෙන් ඔයා පොළොන්නරුවේ. මේ පොළොන්නරුව අවිස්සාවෙන් මම උඹලව මල්ලි වැඩ ගත්තේ ඡන්දෙකුට කාටද කියලා අහලා. මේ අහන්නේ. ඔයගොල්ලෝ මේක ඇතුලේ මොකක්ද දේශපාලනයක් තියෙනවා මිනිස්සුන්ට වෙන්නේ. මේක ඇතුලේ අපි කන්න දෙන්නේ පොහොට්ටු යන්නේ විතරයි. එහෙම නැත්නම් ජේ.පී. ගානට විතරයි කියන එකක් තියෙනවා. මේමයි මේ බිස්නස් එක අවුරුදු 19ක්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගැන කලින් බැලුවා නම් හරි මයික් එක අල්ලන එක තනිකර ෆේක් එකක්. ඒකේ ඔයගොල්ලෝ හරියට ෆොටෝ එක බලන්න මේ මයික් මේව අත උඩින් තියෙන ස්ටෑන්ඩ් එකක් නැතුව අත උඩින් යන්නේ මොන බලයකින්ද? හැබැයි මේ මීටින් එකේ එදා මම හිටියා. ඒක මම පිළිගන්නවා. ඒක වෙන කතාවක්. දේශපාලන වශයෙන් මට මඩ ගන්නවා නම් කණු සල්ලි සුදු කරලා තියෙනවා නම් හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැක්දී ඔයගොල්ලෝගේ ආණ්ඩුවනේ. ඔයගොල්ලෝ ආණ්ඩුව ගිහින් නඩුවක් දාන්න මට සල්ලි හම්බුනේ කොහොමද? මේ වාහනේ ගත්තේ කොහොමද? මේ කඩ දැම්මේ කොහොමද කියලා ඔයගොල්ලෝ හොයන්නේ. ඔයගොල්ලන්ගේ අතේ පොලිසිය තියෙන්නේ CID එක තියෙනවා. එහෙම නැත්නම් උසාවිය තියෙනවා. ඔයගොල්ලන්ගේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. අගමැති කෙනෙක් ඉන්නවා. ඔක්කොම ඔයගොල්ලන්ගේ. මගේද? හොත්තු විකුණු මගේද නැහැ. මගේ නෙමෙයි. ඔයගොල්ලන්ට පුළුවන් මේ පිළිබඳව හොයන්න පුළුවන්. කොහෙන්ද හම්බුනේ කොහොමද කරන්නේ? මේ ව්‍යාපාර කොහොමද කරන්නේ කියලා හොයන්න පුළුවන්. නිකන් බොරුවට මේක ඇවිල්ලා මේ සත පහ කඩේක තිබුණා වගේ පිස්ස වගේ කමෙන්ට් එකක් වැල්ලෙන්න හදන්න එපා. ඒක මේ ප්‍රධාන වශයෙන් කියන්න ඕන කාරණාව. ඒ ඇසේ ඊයේ දිනේ ඇවිල්ලා මේ ෆෝම් වෙච්ච කන්නවන් නැති උන් ටික ඉන්නේ. පත් කඩන් නැති උන් අපි වගේ දීන මිනිස්සුන්ට ඊර්ෂ්‍යයි මල්ලි. ඔබ ලස්සනයි නම් ඊර්ෂ්‍යයි. ඔබ සුදුයි නම් ඊර්ෂ්‍යයි. ඔබට වාහනයක් තියෙනවා නම් ඊර්ෂ්‍යයි. ඊයේ ඇවිල්ලා මොකද කරේ කියන්න ඔබ බලන්න. කියන්න මල්ලි කියන්න. කඩේ ඉස්සරහට ඇවිල්ලා මේවා වහනවා. පුළුවන් නම් මූණට ඇවිල්ලා කරපම් මේ කඩ මේ අහිංසක පොඩි දැන් මම වීඩියෝ එක තව පොඩ්ඩකින් අප්ලෝඩ් කරනවා. හරිද? ඔබට උගක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබලට විශ්වපොත්තුත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිසියක් තියෙනවා, උසාවියක් තියෙනවා. ඒවට කියන ප්‍රශ්න විශ්ද ගන්න. එහෙම නැතුව මේ අහිංසක කොල්ලොන් ඇවිල්ලා බය කරලා වෙඩි තියනවා, කුඩු කරනවා. මොකද්ද මචං මේ ලැජ්ජා වෙන්නේ? ඊට පස්සේ ඇවිල්ලා වෙඩි තියනවා මේවා වහනවා පොලිස්ට කතා කරලා අපි බය නැහැ කියලා කැප් එකෙන් ඇවිල්ලා කැප් එකේ ඔව් කැප් එකෙන් ඇවිල්ලා සල්ලාගෙන ඉරාව ඔබලා බය වුණාද? බය වෙලා පල්ලි හොරකම් කරන්න, කුඩු විකුණන්න, ගංජා විකුණන්න, අයිස් විකුණන්න බය වෙලා. එහෙමත් නැත්නම් මේ කාගෙලක් කීමට කඩේ යන පිස්සොන්ට බය වෙන්න එපා. අද බැලුවොත් අපේ සිංහල ජාතියට වෙලා තියෙන ප්‍රශ්නයක් ඕක. ඒක මට ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ මේකේ රටක් තියෙනවා නම් කොල්ල 200කට යාගත්තේ ප්‍රමාණයක් ලංකාවේ රැකියා කරන ආයතනයක් මිස්ටර් පොත්තු එක කියන්නේ. උඹලා මම රටක් කරලා තියෙනවා නම් මගෙන් මේ මිස්ටර් පොත්තු එක උඹලා රජයට පවර ගන්න. මගේ සල්ලි කඩු සල්ලි නම් උඹලා මේක පවර ගන්න. අරගෙන උඹලා ඩිරෙක්ටර් බෝඩ් එකක් දාලා මේ අහිංසක කොල්ලන්ට රස්සාව නැති කරන්න එපා. ඊට පස්සේ මේ අහිංසකයන්ගේ තර්ජන කරලා බය කරලා ඔයගේ ගොම්පාට දාන්න එපා. ඇත්තටම මට ගහ පිට ගැන අවුලක් නැහැ. මේ වෙලාවේ කඩවලට පැනලා සද්ද දාන උන් ගැන පොඩි අවුලක් තියෙනවා. මම ඔය ටික ඔක්කොම දැන් අද දිනේ අපි CID එකට පැමිණි කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් එක්ක ලෑස්ති වෙන සුළු මාත්‍ර ඉස්සරහට මොකද දෙන්න මම දන්නේ නැහැ. මම විශ්වාස කරනවා නිකිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. උසාවියෙන් අපිට ලැබෙන්න තියෙන හරි තීන්දුව ටික ලැබෙයි කියලා. තවත් ගොම්පාට දාන්න එපා. තවත් ව්‍යාපාරයකට ගන්න එපා. උඹලා ගහපන් මට ගහපන් ගෝ. අවුරුදු දැම්ම කියනවා යකෝ 2009 ෆොටෝ එකක්. අද වෙනකොට මේ ෆොටෝ එකටම අවුරුදු 17ක්. අවුරුදු 17ක ඒ ෆොටෝ එක 100% ෆේක් එකක්. අනිත් එකේ ෆොටෝ එක දාපු එක ගැනත් මම ඔතන දන්නවා. ඒ ෆොටෝ එක දාලා තියෙන්නේ පිට එකෙන් නෙමෙයි අනිත් එකට මේ පිට එකෙක් ඔය ඒ කාලේ මේ ඌ තමයි හොඳටම කඩේ ගිහින් වයින් කරලා පස්සේ ගන්න. හොඳටම කඩේ ගිහිල්ලා ඌට හම්බෙච්ච ලබ්බත් නෑ. ඔය ෆොටෝ එක දාපු එක ඒ වෙලාවේ ඔය රැස්වීමට හොඳටම කඩේ ගියා ඌ අපිට විතරක් නෙමෙයි කඩේ ගියේ UMC එකට හොඳටම කඩේ ගියා. ඊට පස්සේ දැන් මේ දෙකෙන්ම උන ගැලවීමක් නැතුවට පස්සේ දැන් මේ වෙලාවේ මාළිගාවන කඩේ යනවා. ඉතින් මෙහෙමයි ඉතින්. ඔයට වඩා ගොඩාක් අමාරුකම් පහු කරගෙන තමයි මං ගාවේ. කඩ වාහන වඩම් බහන්නේ අපි. ඔකලට කඩ වාහන උඹනාවක් තියෙනවනේ. ඒවා නිත්‍යාන් පුළුවන් පියවර ගන්න චන්දිපාට දාන්න ඉන්න එපා. කඩ ඇතුලට ඇවිල්ලා පුළුවන් නම් මගේ ගෙදරට හරි මම ඉන්න තරකට හරි පුළුවන් නම් මූණට ඇවිල්ලා කියපන් මේ ඔප්පු කරපන්කෝ. බයත් නෑ ණයත් නෑ. උඹලට කරන්න පුළුවන් ලබ්බකුත් නෑ. උත්සාහයි. බයලට කිස්සම බයලට වැඩ කරපන්න. තේරුණාද? අපේ කඩවලට ඇවිල්ලා සද්දබත් දාන්න එපා. පොඩක් පස්සේ කියලා නීතියක් මොන පියවර ගන්න. මේක පවර ගන්න. පවරගෙන ආන්දුවෙන් කරන්න විශ්තරුත් නේ. අවුලක් නැහැ මොකද රස්සාවේ දෙන්නවා. එතකොට උඹලා හේත හිතලා හවුද? ස්පයින් සෙට් එකක් තියෙනවා. රාජ්‍යයේ සේවකේ. ජය වේවා.